හොඳයි ළමයි අපි බලමු අද ඉටු නොවන පැතුමකදී හිත හදාගන්න ක්‍රමයක්. හරි බලන්නකෝ. හරි ආසාවෙන් හිටියේ. මං හරි ආසාවෙන් හිටියේ තාත්තාව වැළඳ ගන්න. හැබැයි වැළඳ ගන්න බැරි වුණා. මම හරිම ආසාවෙන් හිටියාව හම්බ වෙන්න. හැබැයි හම්බ වෙන්න බැරි වුණා. මම හරිම ආසාවෙන් හිටියේ එයාට උදව් කරන්න. හැබැයි උදව් කරගන්න බැරි වුණා. තමන් කරන්න ආසාවෙන් හිටියා කරගන්න බැරි වුණා. මේක තමයි මේ රටාව. මේ පැටර්න් එකේ තමයි වෙන්නේ මුලින්ම සබ්ජෙක්ට් එක දාන්න, පොඩ්ඩක් එහාට වෙන්න verb එක දාන්න, past participle අතීත කෘදන්තයේ අන්තිමේ කර්මය සහ ඉදිරිය දාන්න. මේ පැටර්න් එකේ වචන සෙට් එක තමයි ළමයි would like එකක් දැක්කලා would like to have ඒකත් එක verb එක past participle. බලන්නකො මේක. මම හරිම ආසාවෙන් හිටියේ තාත්තාව වැළඳ ගන්න. ළමයි මෙතන මම තමයි subject එක කර්තෘ. හරි? වැළඳ ගන්නවා ළමයි verb එක. එයාව තියන්න ඕන past participle. තාත්තා තමයි මෙතන මගේ තාත්තා කර්මය. object එක කර්මය. දැන් බලන්න ආන්සර් කියන විදිය මෙන්න subject එක මම මේ verb එක ඉන්න ඕන past participle ඔහොම ඉන්න මෙතන object කර්මය. හරි? මේ පිළිවෙලට subject එක verb එක object එක බලන්න. මෙතන දාන්න මම ආසාවෙන් හිටියේ දාන්න ළමයි I would like to have verb එක දාන්න past participle. වැළඳ ගන්නවා embrace. එයාගේ අතීතය වැළඳ ගත්තා embraced ed එකක් දාන්න d එක. අන්තිම අවස්ථාව past participle එක වැළඳගෙන embrace මයි. හරි? ed මයි යන්නේ. ඒ අනුව I would like to have embraced my father. I would like to have embraced my father for the last time, but I was not that lucky. I would like to have embraced my father for the last time, but I was not that lucky. මං තාත්තාව වැළඳ ගන්න හරිම ආසාවෙන් හිටියේ අන්තිම පාරට. හැබැයි මං එච්චර වාසනාවන්ත උනේ නැහැ. හරි. ඒ වගේ මේ වාක්‍ය හිතන්නකෝ. මම චන්දිමාව හම්බ වෙන්න ආසාවෙන් හිටියේ හරිම ආසාවෙන් හිටියේ. උත්තර හිතාගන්න. හම්බ වෙනවා meet. ඒක past participle යන්න ඕන. කොහොමද යන්නේ? I would like to have meet එකේ past participle එක met. I would like to have met Chandima. එහෙම තමයි. Thank you very much. Have a good one. Cheers.